තෙරුවන් සරණයි. අද මම මේ වීඩියෝ එක විශේෂයෙන්ම කරන්නේ ඉගෙන ගන්න ආදරණීය දුවලා පුතාලා වෙනුවෙන්. ආදරණීය දුවේ පුතේ ඉගෙන ගන්නවා. පාඩම් කරනවා කියන කරුණු දෙක අපේ මතකයට එනකොටම අපේ හිතට නැගෙන සිතුවිල්ල තමයි අනේ මට පාඩම් කරන දේවල් මතක හිටින්නේ නැහැ. අනේ මට පාඩම් කරන්න හරි කම්මැලි. විභාගයට මුහුණ දෙනකොට පාඩම් කරන කරුණු ආවර්ජනය කරගන්න මතක් කරගන්න හරි අසීරුයි. කොච්චර පාඩම් කරත් අවශ්‍යම වෙලාවේදී විභාගයේ ලියන මොහොතේදී ඒවා නැවත ආවර්ජනය කරගන්න හැකියාවක් නැහැ. මෙන්න මේ වගේ ගැටලු ගොඩාක් ආදරණීය දුවලා පුතාලා අතරේ තියෙනවා කියලා මම හොඳින්ම දන්නවා. මොකද දුවලා පුතාලා නිතරම අපිට ඇවිල්ලා මේ සම්බන්ධව කරුණු කියන නිසා. ඉතින් දුවේ පුතේ මම අද ඔයගොල්ලන්ට ඊටාම සරලව මෙන්න මේ මතක තබා ගැනීම සම්බන්ධ ඔයාලගේ ගැටලුවට විසඳුමක් ලබා දෙන්න තමයි හදන්නේ. ඉතින් හොඳට දුවේ පුතේ මේ වීඩියෝ එකට ඇහුම්කන් දෙන්න ඕනේ. මම පුංචි කතාවක් කියනවා. මේ කතාවත් හොඳට අහගෙන ඉන්නකෝ. දුවේ පුතේ බුදුරජාණන් වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලේ සංඝාරව කියලා බ්‍රාහ්මණයෙක් හිටියා. මේ බ්‍රාහ්මණයා බොහොම උගත්. බොහොම බුද්ධිමත්. හැබැයි මේ බ්‍රාහ්මණයාට ඇති වුණා දවසක් පොඩි ගැටලුවක්. මේ බ්‍රාහ්මණයා ආවා බුදුරජාණන් වහන්සේව හම්බ වෙන්න. ඇවිල්ලා මෙන්න මෙහෙම කියනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සමහර දවස් තියෙනවා මම කටපාඩම් කරන ශ්ලෝක එක පාරින් මතක හිටිනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සමහර දවස් තියෙනවා මම කොච්චර මහන්සි වුණත් මම කොච්චර කටපාඩම් කරන්න උත්සාහ කරත් සමහර ශ්ලෝක මතකයේ තියා ගැනීම හරිම දුෂ්කරයි. භාග්‍යවතුන් වහන්සේ මේකට හේතුව මොකද්ද? මෙන්න මෙහෙම සංඝාරව බ්‍රාහ්මණයා අහනවා. දන්නවද දුවේ පුතේ බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයාගේ ප්‍රශ්නයට හොඳට ඇහුම්කන් දීලා හරි ලස්සන උපමාවකින් මේ ප්‍රශ්නය निराකරණය කරලා දෙනවා. උන්වහන්සේ මෙන්න මෙහෙම කියනවා. බ්‍රාහ්මණය හිතන්න පිරිසිදු ජල බඳුනකට මඩ දිය කරොත් මොකද වෙන්නේ කියලා? ඒ බඳුනේ තියෙන ජලයට මඩ වතුර එකතු වුණොත් මොකද වෙන්නේ කියලා හිතන්න. ඒ බඳුනේ පතුල පැහැදිලිව දැක ගන්න පුළුවන්ද? බ්‍රාහ්මණයා කියනවා මඩ වතුර කලවම් වෙලා තියෙන නිසා එහෙම නැත්නම් මඩ කලවම් වෙලා තියෙන නිසා බඳුනේ පතුල පැහැදිලිව පේන්නේ නැහැ ස්වාමීනි කියලා. ඉතින් බුදුන් වහන්සේ කියනවා බ්‍රාහ්මණය අන්න ඒ වගේ තමයි. ඔබේ සිතත් විවිධ සිතුවිලි වලින් අපවිත්‍ර වෙලා කිලුටු වෙලා නොසන්සුන් වෙලා තියෙන වෙලාවට කොච්චර පාඩම් කරන්න හැදුවත් කොච්චර මහන්සි වුණත් ඒ පාඩම් කරන කරුණ නම් කවදාවත් මතකයේ රැඳෙන්නේ නැහැ කියලා ඔන්න කියනවා. සංඝාර බ්‍රාහ්මණයා කියනවා භාග්‍යවතුන් වහන්සේ එහෙනම් මට පහදලා දෙන්න මොනවද මේ සිත කිලිටි කරන සිත නොසන්සුන් කරන සිතුවිලි කියලා බුදුන් වහන්සේට මේ පිළිබඳව දේශනා කරන්න කියලා ආරාධනා කරනවා. බුදුරජාණන් වහන්සේ සංඝාරව සූත්‍රයේදී මේ සිත නොසන්සුන් කරන සිත කිලිටි කරන හේතු කාරණා 5ක් පෙන්වලා දෙනවා. පුතාලට තේරුම් ගන්න ලේසි වෙන්න මම මේ කාරණා බොහොම සරල කරලා මෙන්න මෙහෙම පෙළගස්වලා ඔයගලන්ට කියලා දෙනවා. පළවෙනි කාරණාව තමයි පුතේ බුදුන් වහන්සේ පෙන්වලා දෙනවා. ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියයන් 5. මොනවද පුතේ? ඇස කන නාසය දිව ශරීරය කියන අපේ මේ ඉන්ද්‍රියයන් 5. පසින්දුරන් කියලත් අපි කියනවා නේද? මේ ඉන්ද්‍රියයන් 5 සීමාව ඉක්මවා පිනවන්න යනවා නම් කවුරු හරි අන්න එයාගේ සිත නොසන්සුන් වෙනවා. සිත විපිලිසර වෙනවා. අන්න එයාට පුතේ පාඩම් කරන කරුණු මතක තියාගන්න හරි අමාරුයි. එයාට කොච්චර පාඩම් කරත් කරුණු මතකයේ රැඳෙන්නේ නැහැ. මොකක්ද එහෙනම් පළවෙනි කාරණාව?
පසිඳුරන් ඇස කන නාසය දිව ශරීරය කියන පසිඳුරන් සීමාව ඉක්මවා පිනවන්න යෑම. ඔන්න බුදුන් වහන්සේ දේශනා කරපු පළවෙනි කාරණාව. දැන් චූටි දුවලා පුතාලට මම මේක ටිකක් උදාහරණයකිනුත් පැහැදිලි කරලා දෙන්නම්කෝ. මෙන්න මෙහෙම හිතන්න පුතේ අපේ ඇස කියන ඉන්ද්‍රියෙන් අපි කරන්නේ රූප බලන එකනේ නේද? සරලව රූප බලන එක. අපිට මේ ඇසෙන් එදිනදා දේවල් බලන්න වෙනවා, රූප බලන්න වෙනවා, අපිට පොත් දිහා බලන්න වෙනවා, පාරේ යනකොට පාර දිහා බලන්න වෙනවා, වැඩ කටයුතු කරනකොට විවිධ දේවල් දිහා බලන්න වෙනවා. ඒක සාමාන්‍යයි. අපේ එදිනදා පැවැත්මට අපි ඒක කරන්න ඕනේ. නමුත් හිතන්න දුවේ පුතේ කවුරු හරි දරුවෙක් සීමාව ඉක්මවා කාටුන්, අනවශ්‍ය චිත්‍රපට, අර්ථවත් නැති ටෙලිනාට්‍ය, ඊට පස්සේ වීඩියෝ ගේම් මේවා බලන්න ඇබ්බැහි වුණොත්, ඒ කියන්නේ සීමාව ඉක්මවා මේ ඇස පිනවන්න යොමු වුණොත්, අන්න පුතේ ඒ කෙනාගේ මනස පිරෙන්නේ ඒ ඇහෙන් ගන්න රූපවල තියෙන විස්තර කරුණු වලින්. හිතන්න. එතකොට කොහෙද පාඩම් කරන කරුණු මතක තියාගන්නේ කියලා? නිතරම ඇස පිනවන්න උත්සාහ කරන කෙනාගේ මනස පිරෙන්නේ පුතේ අපි ඒ බලන දේවල් වලින්. එතකොට පාඩම් කරන කරුණු ගබඩා කරගන්න තැනක් නැති වෙනවා. ඉතින් බුදුන් වහන්සේ ඒකයි කිව්වේ. මොකද්ද? අනවශ්‍ය විදිහට යම්කිසි පුද්ගලයෙක් ඇස පිනවන්න ගියොත් එයාට පාඩම් කරන කරුණු නම් මතක හිටින්නේ නැහැ. මොකද ඇසෙන් බලන රූප එක්ක විවිධ දේවල් හිත උපකල්පනය කර එයාගේ මනස නොසන්සුන් වෙනවා. හිතන්නකෝ ඊයේ රෑ බලපු චිත්‍රපටියක් ගැන ඕගොල්ලෝ දවස් ගණන් මාස ගණන් යනකම් කතා කරනවා, කියවනවා, ඒවා ගැන මතක් කරනවා. සමහර දේවල් ටෙලිනාට්‍යවල වෙන්න පුළුවන්, චිත්‍රපටවල වෙන්න පුළුවන්, කාටුන් වල වෙන්න පුළුවන්. සමහර ඕගොල්ලෝ බලපු කරුණු කාරණා නින්දෙනුත් මතක් වෙලා සමහර වෙලාවට බය වෙනවා, සමහර වෙලාවට අඬනවා. අන්න බලන්න ඔයා ඇහෙන් බලපු රූප හින්දා කොච්චරනම් මනස නොසන්සුන් වෙලාද කියලා. අන්න එහෙනම් පුතේ හොඳට මතක තියාගන්න, හොඳින් අධ්‍යාපනය ලබන්න නම් අපිට හොඳ මතක ශක්තියක් තියෙන්න ඕන. මතක ශක්තිය නැතුව අපිට විභාගයට සාර්ථකව මුහුණ දෙන්න බෑ. අපේ අධ්‍යාපන ක්‍රමයේ පදනම් වෙලා තියෙන්නේ විභාගයේ මත ඔබගේ දක්ෂතාවය මනින්නනේ. ඒ නිසා අපි විභාගවලට සාර්ථකව මුහුණ දෙන්න ඕනේ. එහෙමනම් පුතේ ඔන්න ඇස කියන ඉන්ද්‍රිය සීමාව ඉක්මවා පිනවන්න යෑම තුළ ඔයාලගේ මනසේ පාඩම් කරන කරුණු ගබඩා කරගන්න තියෙන ඉඩකඩ ඇහිරිලා යනවා. කොටින්ම කිව්වොත් ඔයගලගේ මනස නොසන්සුන් වෙනවා. එහෙනම් පුතේ හොඳට හිතට ගන්න ඕන අද ඉඳන් Tamanට අවශ්‍ය අර්ථාන්විත දේ පමණක් බලන්නත්, අනවශ්‍ය අර්ථයක් රහිත දේවල් වලින් බලන එකෙන් වැළකීලා ඉන්නත් දුවලා පුතාලා කටයුතු කරන්න ඕනේ. ඒ වගේම දෙමව්පියොත් මෙන්න මේ හරි වැරද්ද Tamanගේ දරුවන්ට ආදරෙන්, කරුණාවෙන් කියලා දෙන්නත් අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න ඕනේ. දැන් මම ඔය කතා කරේ දුවේ පුතේ ඇස ගැන නේද? ඔය විදිහටම තමයි පුතේ කන, නාසය, දිව, ශරීරය කියන ඒවටත් මේ කාරණාව බලපවත්වන්නේ. එහෙනම් දැන් දුවලා පුතාලට හොඳට සරලව මේ කාරණාව තේරුම් ගන්න පුළුවන් ඇති. යම්කිසි පුද්ගලයෙක් ඇස කන නාසය දිව ශරීරය කියන මෙන්න මේ ඉන්ද්‍රියයන් සීමාව ඉක්මවා පිනවන්න ගියොත් ඒ පුද්ගලයාගේ මනස නොසන්සුන් වීමට ඒක ප්‍රබල හේතුවක් බවට පත් වෙනවා. ඉතින් එහෙම කෙනෙකුට පාඩම් කරන දේවල් මතක හිටින්නේ නැහැ කියලා තමයි බුදුන් වහන්සේ සංඝාර බ්‍රාහ්මණයට පෙන්වලා දුන්නේ. දැන් මම යනවා දෙවෙනි කාරණාවට. දෙවෙනි කාරණාව විදිහට බුදුන් වහන්සේ පෙන්වලා දුන්නේ පුතේ තරහව. හිතන්න යම්කිසි කෙනෙක්ගේ සිත තුළ තරහව, වෛරය, ක්‍රෝධය වගේ සිතුවිලි ජනිත වුණාට පස්සේ පුතේ අපේ හිත හරිම නොසන්සුන්, හරිම කැළඹිලි සහගතයි. විවිධ සිතුවිලි හිත තුළ ක්ෂණිකව මතුවෙනවා. තරහවක් කවුරු හරි ගැන වෙන්න පුළුවන්, මොනවා හරි දෙයක් ගැන වෙන්න පුළුවන්, කවුරු හරි අපිට කියපු දෙයක් ගැන වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් පිළිබඳව අපේ හිතේ තරහව, ද්වේෂය ඇති වුණොත් අපේ සිත තුළ සිතුවිලි වැල නොකැඩී ඇති වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වැල නොකැඩී ඇතිවන සිතුවිලි දාමයත් එක්ක පුතේ අපි පාඩම් කරන්න ඉඳගත්තට, පාඩම් කරන්න පන්ති කාමරයේ සූදානම් වුණාට,
පාඩම් කරන්න කියලා පොතක් අතට ගත්තට ඒ කරුණු කිසිසේත්ම ධාරණය කරගන්න මතක තියාගන්න ඔයාට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් දුවේ පුතේ පාඩම් කරන කරුණු හොඳින් මතක තියාගන්න, පාඩම් කරන කරුණු හොඳින් ධාරණය කරගන්න ඔයාට අවශ්‍ය නම් ඔයා බැහැර කළ යුතු මානසික තත්වයක් තමයි පුතේ වෛරය, ක්‍රෝධය, තරහව, පලිගැනීම වගේ මානසික තත්වයන්. එතකොට ඔයා මේ තරහ, වෛරය වගේ මෙන්න මේ සිතුවිලි අයින් කරලා ඔයාගේ හිතේ කරුණාව, දයාව, මෛත්‍රිය වගේ මනස සංසුන් කරන, මනස නිවන සිතුවිලි වලින් නිතරම කටයුතු කරන්න ඕනේ. අන්න එහෙම ඔයා පුරුදු පුහුණු වෙනකොට ඔයාගේ හිත ඉබේම සංසුන් තත්වයකට, නිවුණු භාවයකටපත් වෙනවා. හරියට කැළඹීමක් නැති නිසල ජල බඳුනක් වගේ. කැළඹෙන්නේ නැති නිසල ජල බඳුනක පතුල හොඳට පැහැදිලිව දැක ගන්න පුළුවන් වගේ දුවේ පුතේ ඔයාගේ මනසත් මේ ද්වේෂය, තරහව කියන කැළඹිලි සහගත මනෝභාවයන්ගෙන් වෙන් වෙලා කරුණාව, මෛත්‍රිය වගේ මනෝභාවයන්ගෙන් පිරුණහම ඔයාට පාඩම් කරන කරුණු හරි හොඳට මතක හිටින්න පටන් ගන්නවා. දුවේ පුතේ දැන් මම කතා කරන්න හදන්නේ තුන්වෙනි කාරණාව ගැන. බුදුන් වහන්සේ සංඝාරව බ්‍රාහ්මණයාට මේ පාඩම් කරන කරුණු මතක හිටින්න නැති වෙන්න බලපාන තුන්වෙනි කාරණාව ගැන තමයි දැන් මම ඔයාලට විස්තර කියන්න හදන්නේ. ඒ තුන්වෙනි කාරණාව තමයි පුතේ සිතේ සහ කයේ ඇතිවන නොසන්සුන් භාවය. මේ සිතයි කයයි කියන්නේ එකට සහසම්බන්ධ වෙච්ච දෙයක්නේ. හිත ලෙඩ වුණොත් හිත දුකින් නම් කයත් නිකම්ම ලෙඩ වෙනවනේ නේද? ඒ වගේ තමයි සිත නොසන්සුන් වෙන්න ගත්තාම අපේ කයත් මොකද වෙන්නේ? නොසන්සුන් වෙන්න පටන් ගන්නවා. පුතේ යම්කිසි පුද්ගලයෙකුගේ සිත නොසන්සුන් වෙන්න බලපාන ප්‍රධානම සාධකයක් තියෙනවා. ඒ තමයි කවුරු හරි කෙනෙක් අතීතය ගැන පසුතැවෙනවා නම්, දුක් වෙනවා නම්, කලකිරෙනවා නම්, ඒ වගේම තමයි කවුරු හරි කෙනෙක් අනාගතය ගැන බය, සැකය ඇති කර ගන්නවා නම් අන්න ඒ පුද්ගලයාට තමයි පුතේ සිතේ නොසන්සුන් භාවය ඇති වෙන්නේ. ඒ කියන්නේ සතිමත් බව නැති කෙනාට, සිහිය දියුණු කරලා නැති කෙනාට තමයි කයේ සහ මනසේ නොසන්සුන් භාවය ඇති වෙන්න පටන් ගන්නෙ. එහෙනම් පුතේ මේ සිතේ සහ කයේ නොසන්සුන් භාවයෙන් දුරස් වෙලා පාඩම් කරන කරුණු හොඳට මතක තියාගන්න නම් ආදරණීය දුවල පුතාලා කරන්න ඕනි හැම වෙලෙම කරන කාර්යය තුල වර්තමාන මොහොත තුල Tamanගේ සිහිය පවත්වා ගැනීම. ඒ කියන්නේ ඔයාලගේ හිතට අතීතයට දුවන්න දෙන්නත් එපා. අනාගතයට දුවන්න දෙන්නත් එපා. ගෙවෙන වර්තමාන මොහොත තුල මනාව සිහිය පවත්වා ගන්න. පැහැදිලි නේද කියපු කාරණාව? අතීතයට දිවුවොත් සිත දුක, කලකිරීම, වේදනාව අරන් එයි. අනාගතයට හිත දිවුවොත් බය, සැකේ හිත අරන් එයි. ඔය මානසික ස්වභාවයන් ටික ඕගොල්ලන්ට මේ මොහොත තුල අරගෙන ආවාම ඔයාලගේ හිත කම්ම නොසන්සුන් වෙන්න පටන් ගන්නවා. විවිධ දේවල් ඕගොල්ලෝ හිත කලබල වෙන්න පටන් ගන්නවා. ඒ නිසා දුවේ පුතේ හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ හැම වෙලෙම ගෙවෙන වර්තමාන මොහොත තුල සිහිය පවත්වා ගත්තොත් ඔයාලගේ හිතේ නොසන්සුන් භාවය නැති කරගන්න ඕගලන්ට පුළුවන්. අපි දැන් කරුණු 3ක් ගැන කතා කරා. ඒ කියන්නේ පාඩම් කරන කරුණු ඔයාලගේ මතකයේ තියෙන්නේ නැති වෙන්න බලපාන කරුණු 3ක් දැන් කතා කරා. දැන් මම යන්නේ 4වෙනි කාරණාවට. 4වෙනි කාරණාව විදිහට බුදුන් වහන්සේ සංඝාරව බ්‍රාහ්මණයාට පෙන්වලා දුන්නේ පුතේ මේ සිතේ සහ කයේ තියෙන අලසකම. හිතන්න සමහර දරුවෝ කියනවා අනේ ටීචර් පොත අතට ගත්ත ගාම මට හරි කම්මැලි. හරි නිදිමතයි. පන්තියේ ටීචර් පාඩමක් උගන්වන වෙලාවට නිදිමතයි. මට නිදි කිරා වැටෙනවා. ඈවුම් යනවා. හරි ආලස ගතියක් දැනෙනවා. බලන්න පුතේ අපේ හිත මේ ඉගෙන ගන්න ආසම නැහෙනි. ඉගෙන ගන්න හදන මොහොතක අපේ හිත මොකද කරන්නේ? හරි කම්මැලිකමක් අපිට පෙන්නනවා. හරි අලසකමක් පෙන්නනවා. අනේ දැන් නම් පාඩම අහගෙන ඉන්න බෑ ටිකක් ඔළුව තියන් නිදාගත්තා නම් කියලා. ගෙදර ගියාම පාඩම් කරන්න මේ පාඩම් මේසෙ ගාවට ගියාම අම්මෝ දැන් ටිකක් නිදා ගන්නවා. අන්න ඒ විදිහට හැම වෙලෙම මේ හිත මොකද කරන්නේ පුතේ? ඔයාලා පාඩම් කරන්න උත්සාහ කරනකොට අලස ගතියක් මවලා පෙන්නලා ඕගොල්ලන්ව මේ ආපස්සට ඇදලා දාන්න තමයි උත්සාහ කරන්නේ. පුතාලා මේ සිතේ ස්වභාවය දකින්න ඕනි. මේ සිතේ ස්වභාවය තමයි අලසකම්, කම්මැලිකම් මවාපාලා ඔයාගේ පාඩම් වැඩ කටයුතු ටිකට බාධා කරන්න හදන එක. එහෙනම් පුතේ ඔයාලා කරන්න ඕනි මොකද්ද? අලසකම, කම්මැලිකම දුරලන්න බුදුන් වහන්සේ අපිට ඕන තරම් ක්‍රියාමාර්ග පෙන්වලා දීලා තියෙනවා. නේද? නිදිමතක් ආවහම අපිට පුළුවන් ඉන්න ඉරියව්ව වෙනස් කරන්න නේද?
ඉන්න ඉරියව්ව වෙනස් කරන්න පුළුවන්. ගිහිල්ලා මූණ ටිකක් සෝදගෙන එන්න පුළුවන් නේද? තේ එකක් බොන්න පුළුවන්. පොඩ්ඩක් සක්මන් කරලා එන්න පුළුවන් නේද? මේ කන පිටුපස වගේ අවයව ටිකක් හොඳින් ස්පර්ශ කරලා මෘදුව සම්බාහනය කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ කටයුතු යොදලා උපක්‍රමශීලීව සිතේ මේ ඇති වෙලා තියෙන අලස ගතිය, නිදිමත ගතිය, කම්මැලි ගතිය මගහරුවා ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. පුතේ අලසකම, කම්මැලිකම පරාජය කරපු කෙනාට තමයි ජයග්‍රහණය අත් වෙන්නේ. පුතාලා හැමෝම දන්නවනේ ඉබ්බගේ හා වගේ කතාව. එතකොට මේ දක්ෂයා කියලා කාලයක් තිස්සේ නම ගියපු හාව නෙවෙයිනේ පුතේ රේස් එකේ දිනුවේ ඉබ්බා නේද? ඉබ්බට තිබුණා හොඳ කුසලතාවයක්. මොකද්ද? එයා කම්මැලි නෑ. කම්මැලියන්ට කවදාවත් දිනන්න බෑ. හාව කොච්චර දක්ෂයෙක් වුණත් එයා හරි කම්මැලි. එයා ගහක් මුල නිදිය ගත්තනේ. හැබැයි ඉබ්බා අදක්ෂයි එහිමින් යන්නේ කියලා සමාජයේ කාලාන්තරයක් තිස්සේ නමක් හැදිලා තිබ්බට ඉබ්බා හරිම ක්‍රියාශීලී. ඉබ්බා පොඩ්ඩක්වත් කම්මැලි නෑ. එයා හෙමින් පියවරෙන් පියවරට දිනුම් කනුව ළඟට ආවා නේද? අන්න ඒ වගේ තමයි පුතේ. කම්මැලිකමේ හිටියොත්, අලසකමේ නිදිමත ස්වභාවයෙන් හිටියොත් අපිට හොඳට පාඩම් මතක තියාගන්න, විභාග ජය ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දුවලා පුතාලා මේ අලස බව කම්මැලිකම ඇති වුණාට පස්සේ උපක්‍රමශීලීව ඒ ස්වභාවයන් මගහරුවාගෙන පාඩම් කටයුතු වල නිරත වෙන්නත් ඕනේ. දැන් මම ඔන්න දුවලා පුතාලා පාඩම් කරන කරුණු මතකයේ හිටින් නැති වෙන්න බලපාන කරුණු 4ක්ම කියලා දුන්නා. දැන් මම යන්නේ අවසාන කරුණට. 5 වෙනි කාරණාවට. ඒ තමයි පුතේ සැකය. මේ අපේ හිතේ තුල හැම වෙලෙම සැක සංකා ඇති වුණාම අපි හරිය නොසන්සුන් වෙනවා. මනස හරිය කැළඹිලි සහගත වෙනවා. පැහැදිලිද? හිතන්න අනේ මම මේ පාඩම් කරන ඒවා විභාගයට එයිද දන්නෙත් නැහැ. අනේ මට විභාගයට සාර්ථක උත්තර ලියා ගන්න පුළුවන් වෙයිද දන්නේ අනේ මට මේ සැරේත් පන්තියේ අන්තිමයා වෙන්න වෙයිද දන්නේ මට මේ සැරේවත් පේපර් එකට ලකුණු ටිකක් වැඩියෙන් ගන්න පුළුවන් වෙයිද දන්නේ මෙන්න මේ වගේ හරි අවිනිශ්චිතතාවයෙන් යුක්ත හරි ඍණාත්මක හරි සැකසංකා පුතේ අපේ හිත තුල එක පිට එක මතුවෙන්න ගත්තාම අපේ හිතට පාඩම් කරන කරුණු ග්‍රහණය කරගන්න බැරි වෙනවා. ඇයි අපේ හිත පිරීලා තියෙන්නේ සැකසංකා වලින්නේ? හැම වෙලෙම සැක කරනවා. හැම වෙලෙම සැකෙන් තමයි ඉන්නේ. පාඩම් කරන්න ගත්තත් සැකෙන් ඉන්නේ. විභාගය ලියන්න ගියත් සැකසංකා මතුවෙනවා. අනේ මට වෙලාවට උත්තර ටික ලියා ගන්න පුළුවන් වෙයිද දන්නේ අනේ මට විභාග වෙලාවේදී මොකක් හරි ඔළුවේ කැක්කුමක්වත් හැදෙයිද දන්නේ මේ විදිහට සැකසංකා හැම වෙලෙම. ඉතින් පුතේ මෙන්න මේ සිතුවිලි ඕගොල්ලෝ සිහියෙන් දකින්න ඕනේ. දැකලා මේ සිතුවිලි බැහැර කරලා පුතේ හැම වෙලෙම Taman තුල ධෛර්යමත් බව, ආත්ම විශ්වාසය වඩව ගන්න ඕනේ. පුතේ පාඩම් කරනකොට ආත්ම විශ්වාසය වඩව ගන්න නම් ධෛර්ය සම්පන්න බව වඩව ගන්න නම් විභාගයකදී සාර්ථකව පාඩම් කරන කරුණු මතක තියාගෙන ඒවා ආවර්ජනය කරන්න නම් දුවේ පුතේ අනිවාර්යයෙන්ම පුතාලගේ පෙර සූදානමක් තියෙන්න ඕනේ. පෙර සූදානම කියන එකේදී අපිට කාලසටහනකට වැඩ කරනවා කියන එක හරීම වැදගත්. පන්තියේ උගන්වන කරුණු නිසි විදිහට ගොනු කරලා කාලසටහනකට අනුව නැවත ඒවා ඒ පුනරීක්ෂණ අභ්‍යාසවල ඒ කටපාඩම් කරන්න තියෙන කරුණු නැවත නැවත සිහිපත් කරමින් කටයුතු කරපු කෙනාට තමයි පුතේ සැකසංකා නැතුව ආත්ම විශ්වාසයෙන් ධෛර්යයෙන් යුක්තව විභාගවලට මුහුණ දෙන්න පුළුවන් වෙලා උසස් ජයග්‍රහණ අත් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න සැකසංකාවලට එරෙහිව ආත්ම විශ්වාසය සහ ධෛර්යය ඕගොල්ලෝ තුල ගොඩනගා ගන්න නම් දුවල පුතාලා අනිවාර්යයෙන්ම කාලසටහනකට අනුව වැඩ කරන්න පෙළඹෙන්න ඕනේ. ඉතින් ආදරණීය දුවේ පුතේ අද මේ වීඩියෝවේදී කතා කරපු මෙන්න මේ කරුණු කාරණා ටික හොඳින් හිතේ ධාරණය කරගන්න ඕනේ. දෙමාපියොනුත් මේ කරුණු කාරණා තමන්ගේ දරුවන්ට ආදරෙන් මතක් කරලා දෙන්න ඕනේ. පුතේ මේ කියපු විදිහට අපි පිළිවෙලකට වැඩ කටයුතු ටික කරගෙන ගියොත් මේ මතක තබා ගැනීමේ ගැටලුවට විසඳුමක් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒත් එක්ක ඔයාලගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙලා විභාගය ඉතා උසස් මට්ටමින් ජය ගන්න අනිවාර්යයෙන්ම ඒක ඔයාලට ලොකු පන්නරයක් වේවි. ඉතින් දුවල පුතාලා හැමෝටම සතිමත් දවසක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.